कोटपति व्यापारिक मोहम्मद शाकिब सुलेमान महता बंबलपिටිය කොතලාවල ඇවනියුහි පිහිටි සිය නිවස අසලදී පැහැර ගැනීමට ලක් වුණේ පසුගිය 21 වෙනිදා රාත්‍රියේයි. අනතුරුව ඔහුගේ මලසිරුර 24 වෙනිදා මාවනැල්ල හෙම්මාතගම රුකුලගම ප්‍රදේශයේ මාර්ගය ආසන්නයේ ප්‍රපාතයක තිබී සොයා ගැනුණා. ඒ අනුව ඔහු සමදකම් පැවැත් වූ බව කියන ව්‍යාපාරිකයන් 5 දෙනෙකුගේ විදේශ ගමන් තහනම් කිරීමටද අධිකරණය පසුගිය 25 වෙනිදා නියෝග කළා. මේ අතර ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ කොළඹ අපරාධ කොට්ටාසය විසින් සිද්ධියට සැකපිට අද පෙරවරුවේ තරුණින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ ග්‍රෑන්ඩ් පාස් සහ ආදුරුප්පු වීදි යන ප්‍රදේශවලින්. මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අවුරුදු 22 සහ 23 යන වයස්වල පසු වන තරුණින් දෙදෙනෙකු වන අතර ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සේවය කළ අය බවද අනාවරණ වී තිබෙනවා. CCTV දර්ශන ඔස්සේ සිදු කළ පරීක්ෂණ අනුව මෙම තරුණින් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා. අදාළ ඝාතනයට තවත් බොහෝ පිරිසක් සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වී ඇති බවත් ඉදිරියේදී ඔවුන්ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් කොළඹ අපරාධ කොට්ටාසය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට 25 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන